ලේකම්තුමාටත් මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. මොකද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන්නේ ඇත්ත වශයෙන්ම කිව්වොත් අපේ යුද්ධයෙන් 30 වසරක යුද්ධයෙන් මේ රට බේරාගත්ත නායකතුමා ප්‍රමුඛ කරගෙන නායකත්වය කරගෙන හදපු පක්ෂයක්. 2015 දී මේ රටේ ජනතාවට ගොඩක් දේවල් අමතක වෙච්ච අවස්ථාවක් වුණා. නමුත් විශාල පිරිසකට එහෙම වුණේ නැහැ. මගේ ආදරණීය අම්මේ තාත්තේ මම අද මේ පක්ෂයෙන් පාර්ලිමේන්තු අපේක්ෂිකාවක් විදියට අනුරාධපුර දිස්ත්‍රික්කයේ එකම කාන්තාව විදිහට අද මේ මැතිවරණයට ඉදිරිපත් වෙනවා. මම මේ පක්ෂයේ ඉඳගෙන 2018 අනුරාධපුර මහනගර සභාවට තේරීපත් වෙලා ඔබ වෙනුවෙන් කර කැපවීම නිසාමයි. ඇත්ත වශයෙන්ම කියනවා නම් අද මම ඔබට ස්තුතිවන්ත වෙනවා. මාව ඔසවා තැබීම පිළිබඳව මගේ ආදරණීය අම්මේ තාත්තේ මතක් කළ යුතු කාරණයක් තියෙනවා. අද වෙනකොට මේ රට බොරුවෙන් මුලා වෙලා තියෙනවා. ඊටාම කනගාටුදායක අවස්ථාවක් මේක. අපි මේ අවස්ථාවට 2015 මුණ දුන්නා. 2015 දී මේ වගේම තාම අමාරුවෙන් ගත කළපු යුගයක් මට මතක් වෙනවා. එතකොට මම ක්‍රියාකාරණියක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හදන්න උරදුන් කාන්තාවක් මේ නගරේ. කෙසේ හෝ වේවා අද වෙනකොට අපේ ජාතික සංවිධායක ගරු නාමල් රාජපක්ෂ මැතිතුමා අපේ ජනාධිපති අපේක්ෂකතුමා විශාල තරුණ ප්‍රමාණයක් එකතු කරගෙන අලුත් ගමනක් යනවා. ඒ ගමනේදී විශාල වශයෙන්ම අලුත් පිරිසකට අවස්ථාව ලැබිලා තියෙනවා. අපි රජරට ජනතාව විදියට ස්තුතිවන්ත වෙනවා එතුමා සහ පක්ෂයේ සියලුම දෙනාට. ආදරණීය අම්මේ තාත්තේ සහෝදර සහෝදරියනි ආදරණීය තරුණ දුවේ පුතේ මේ රට මේ තැනට ගෙනාවේ රාජපක්ෂලාම විතරක් බව ඔබලා හොඳටම දන්නවා. 30 වසරක් තිබ්බ යුද්ධය නිමා කරලා මේ රට ශීඝ්‍ර සංවර්ධනයක් කරාගෙන එනකොට බොරුවක් පතුරලා මේ රට වැට්ටුවා. නමුත් අද වෙනකොට කවුරුත් කතා කරන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ කරපු දැවැන්ත සංවර්ධනය ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. තාම කනගාටුයි. නමුත් ඒ මතක තියෙන පිරිස අද මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. මගේ ආදරණීය අම්මේ තාත්තේ වැඩි වෙලා මම කතා කරන්නේ නැහැ. ඒ වගේම තමයි මම පාර්ලිමේන්තු අපේක්ෂිකාවක් විදිහට බලාපොරොත්තු වෙනවා ගරු නාමල් රාජපක්ෂ මැතිතුමනි මේ රජරට මම ඉපදිච්ච මගේ රජරට සංවර්ධනය වෙලා මදි. ඒකට හේතුව කවුරුවත් නෙමෙයි මේ රජරටෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරපු අය. අතිගරු හිටපු ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා විශාල ප්‍රමාණයක් මේ රජරටට එව්වා සංවර්ධන කටයුතු කරන්නට. නමුත් ඒවා බෙදී ගිය ආකාරය පිළිබඳව අපි කනගාටු වෙනවා. නගර සභා නිවාස දුම්රිය නගර සභා අපේ ප්‍රදේශ කොට්ටාසය ගැන කතා කරොත් මහා නගර සභාවටත් කාපට් පාරවල් ආවා. නමුත් ඒවා බෙදී යාමේ අසමතුලිතතාවය නිසා නගර සභා නිවාස වාසීන්ට දුම්රිය නගර සභා නිවාස වාසීන්ට නගරය මැද නිවාස වාසීන්ට අහිමි වුණා. නමුත් රජරට ජනතාවනි අපි කුෂි කර්මාන්තය ප්‍රමුඛ කරගෙන ජීවත් වෙන කොට්ටාසයක් ගොවිතැන අපේ මූලිකම දේ අද වෙනකොට විශාල ප්‍රශ්න රාශියක් තියෙනවා. මේ ප්‍රශ්න විසඳන්නට මම බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තු අපේක්ෂිකාවක් විදියට මේ රජරට අපේ. ඒ සඳහා අනාගතයේදී මෙවර නොවුනත් අනාගතයේදී ගරු නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුවක් යටතේ අපි මේ රජරට දියුණු කරනවා කියන එක මම අවිවාදයෙන් තොරව ප්‍රකාශ කරනවා. ඒ අනිවාර්යෙන් සිදු වෙනවාමයි. මගේ ආදරණීය අම්මේ තාත්තේ මෙම අවස්ථාවට ඔබ තමුන්නාන්සේලා පැමිණීම පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා. මම වැඩිදුර කතා කරන්නට යන්නේ නැහැ. කාන්තාවක් විදිහට අද දේශපාලනයේ මම ඉන්නේ ගොඩාක්
හැල හැප්පීම් මැද බව මගේ ආදරණීය අම්මලා තාත්තලා දන්නවා. කාන්තාවක් විදිහට විවිධ ආකාරයේ විවිධ හැල හැප්පීම් වලට මම ලක් වුණා. නමුත් මම දේශපාලනය අතරින්නෙත් නෑ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ රාජපක්ෂලා මම අතරින්නෙත් නැහැ. මම හැමදාම මේ පක්ෂය වෙනුවෙන් කටයුතු කරන්නේ. මේ රට දියුණු කරේ